මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අපේ රට ස්ථාවර නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහෙත් එම රාජ්‍ය සේවය වෙනුවෙන් අපි දරන පිරිවැය විශාලයි. නිසා අපේ අභියෝගයක් තිබෙනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන ගමන් පුරවැසියන්ට ආවම පිරිවැයකින් ඒ සේවාව ලබා දීම අපේ අපේක්ෂාව. අපි දැනටමත් තීරණය කරන් තිබෙනවා සමහර රාජ්‍ය ආයතන වසදමිය යුතුයි. ඒ රාජ්‍ය ආයතන සමහර විට ගොඩනැගුණේ එදා තිබුණු ආර්ථික සමාජීය තත්ත්වයට අවශ්‍ය වෙන පරිදි දශක ගණනාවකට පෙර අද සමාජ ආර්ථික තත්ත්වය වෙනස් වී තිබෙනවා නම් සමහර ආයතනවල පැවැත්මම අවලංගු වී තිබෙනවා. ඒ වගේම තවත් රාජ්‍ය ආයතන තිබෙනවා එකම කාර්ය වෙනුවෙන් ආයතන කීපයක් ගොඩනැගිලා තිබෙනවා. අපි එම ආයතන ඒකාබද්ධ කළ යුතුයි. සමහර රාජ්‍ය ආයතනවල අරමුණු සහ ඉලක්ක වෙනස් කළ යුතුයි. එනිසා මේ රාජ්‍ය දෙහි ශක්තිමත් පරිවර්තනයක් අපිට අවශ්‍යයි මේ ස්ථාවරභාවය ඉදිරියට ගෙන යන්න. දෙවනුව අපේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන අකාර්යක්ෂමතාවය විශේෂම දූෂණය අල්ලස අපි පිට දැකිය යුතුයි. නැත කාලේ ඔබ වාර්තා වෙන පුවත් දෙස බැලුවොත් අපේ රාජ්‍ය කොතනද තියෙන්නේ කියලා ඔබට සොයා ගන්න පුළුවන්. අකාර්යක්ෂමතාවය අල්ලස දූෂණය මේ අර්බුදයට විශාල පාරක් නිර්මාණය කරා. ඒ අල්ලස දූෂණය විසින් ඒ නිශ්චිත මොහොතේ අවශ්‍ය ව්‍යාපෘති අපි සිදු කරේ නැහැ. අනිත් පසින් අල්ලස දූෂණය විසින් අපිට අනවශ්‍ය ව්‍යාපෘති අපි දියත් කරා. අල්ලස දූෂණය තීරණාත්මක ලෙස පරාජය කිරීමට අත්‍යවශ්‍යයි. තුන්වෙනුව අපේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම අපි විශ්වාස කරන ආර්ථිකයත් එක්ක සංවේදී ශේස්ත්‍ර යම් ප්‍රමාණයක් රජයේ අතේ තබා ගත යුතු කිනිස්ථාවරයක් අපිට තිබෙනවා. ඒ හේතුවන් කවරක්වත් නෙවෙයි. අපේ බලශක්ති වෙළඳපොළ ඉතා කුඩා වෙළඳපොළ, අපේ මූල්‍ය වෙළඳපොළ ඉතා කුඩා වෙළඳපොළ. ඒ නිසා අපි වගේ රටක ඒකාධිකාරී නිර්මාණය වීමේ අනතුරු තිබෙනවා. ඒත් එම ආයතනයන් පවත්වාගෙන යාම වෙනුවෙන් මහජනයා වැය බරක් නොදරිය යුතුයි. අපි මේ පදනම ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ අපි ශක්තිමත් කරන්න සූදානම් සිටිනවා. එහෙත් අපි දන්නවා සමහර අඩු ආදායම්ලාභී සමාජ කණ්ඩායම් ඉන්නවා. අපිට ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකොට එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාවට ඉවසාගෙන ඉන්නේ කියලා කියන්න අපිට අයිතියක් නැහැ. අපි එම ජනතාව බලාගත යුතුයි. ඒක යුක්තිගරුක රාජ්‍යක වගකීම. එනිසා අපි ඊටමත් ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබා දිය යුතු කියන ප්‍රතිපත්තිය ඉන්නවා. ඒ කිසිසේත්ම දේශපාලනීකරණය වූ සහනාධාර වැඩපිළිවෙලක් නොවේ. ඔබට ඉතාමත් වගකීමෙන් කියනවා. අපි දේශපාලනීකරණ වූ සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපිට ශේෂ්ත්‍ර ගණනාවක ස්ථාවරභාවයන් අපි ඉලක්ක සම්පූර්ණ කරගෙන තිබෙනවා. හැබැයි අපි තවත් වේගයෙන් ඉලක්ක සම්පූර්ණ කරගත්තු ශේෂ්ත්‍ර කීපයක් තිබෙනවා. පළමු කොටම ඍජු විදේශ ආයෝජන අපි කැඳවා ගත යුතුයි. හැබැයි අපිට කැඳවා ගැනීමට අභියෝගය තියෙන්නේ අපි තම ශක්තිමත් ආර්ථිකයක් පිළිබඳ තියෙන තැනක සිට නොවේ. අපි බිඳවැටුණු ආර්ථිකයේ සිට යලි යථාවත් කර ගැනීම සඳහා පොරබදන තැනක. මම හිතනවා යම් දිරිගැන්වීම් අපි ආයෝජනය සඳහා ලබා දී යුතු තිබෙනවා. ආයෝජනයට ආකර්ෂණ